ඉතින් අද මම මේ පාඩමෙන් කියලා දෙන්න යන්නේ ජපන් භාෂාවේ වානිපාතය ගැන. ඉතින් මේ වානිපාතය කියන්නේ ළමයි මාතෘකාව නැත්තම් ටොපික් එක හඳුන්වා දීම. මේ වානිපාතය පාවිච්චි කරන්නේ වාක්‍යයක මාතෘකාව විදියට. ඉතින් වානිපාතය ගැන ගද්දී ඔයාලා දැනගන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. ලියන විදිය සහ ශබ්ද කරන විදිය. ඉතින් මේක මේක ජපන් හෝඩියේ අක්ෂරයක් තමයි මේ වානිපාතය විදියට පාවිච්චි කරන්නේ. හරිද? ඉතින් මේක සිංහල තේරුම ගත්තොත් සිංහල භාෂාවෙන් ගැන කිව්වොත් කියන එකයි නැත්තම් නම් කියන අදහස් දෙකම භාවිත වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් වතශිවා. ඉතින් වතශිවා කියන එකේ වතශ කියන්නේ මම. ඉතින් වානිපාතයත් එකතු වෙච්චාම වතශිවා කියලා අපි කියනවා. ඒක මම ගැන කිව්වොත් නැත්තම් මම නම් කියන අදහස් ගන්න පුළුවන්. ඉතින් පාවිච්චි කරන ආකාරය ගත්තොත් අපි කතා කරන්නේ කවුරුන් ගැනද කියලා නැත්තම් මොකක් ගැනද කියලා ඒ මාතෘකාව විදිහට තමයි වානිපාතය යොදන්නේ. ඉතින් උදාහරණ කිහිපයක් තියෙනවා. වතශිවා කමරු දෙස්. වතශිවා කමරු දෙස් කියලා කියන්නේ වතශි වා කමරු දෙස්. මම කමල් වෙමි. ඉතින් මේකේ වතශි කියන්නේ මාතෘකාව. අන්න ඊට පස්සේ තමයි වානිපාතය දාලා තියෙන්නේ. ඊළඟට තියෙනවා නිහොන් වා කිරෙයි දෙස්. නිහොන් වා කිරෙයි දෙස්. මේ තියෙන නිහොන් වා කිරෙයි දෙස්. ඉතින් ජපානයේ ලස්සනයි. මේකේ ජපානයේ කියන්නේ නිහොන් කියලා කියනවනේ අපි ජපානයේට. ඉතින් ඊට පස්සේ තමයි මේ ජපානය කියන්නේ මාතෘකාව. ඉතින් ඊට පස්සේ තමයි මේ වානිපාතය පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය හිතන්නේ මම ඔයාලට දැන් උදාහරණ දෙකකුත් කියලා දුන්නා මේ වානිපාතයට අදාළ. ඉතින් මේ ගොඩක් අය හිතන්නේ වා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ is am are වගේ එකක් කියලා. ඒක ඉංග්‍රීසි වල හැම වුණාට මෙතන කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ is am are කියන එක වෙනාට මෙතන ජපන් භාෂාවේ වා කියන්නේ වාක්‍ය මාතෘකාව නැත්නම් ටොපික් මාර්කර් කියලා කියනවා. ඉතින් දැන් ඔයාලට පැහැදිලි ඇති මොකක්ද මේ වානිපාතය කියන්නේ කියලා. මේක පැටලෙන්නේ නැති වෙයි මේ වීඩියෝ එක දැන් ඔයාලා හරියට මේක අධ්‍යයනය කරලා බැලුවා නම්. ඉතින් වා කියන්නේ ජපන් හෝඩියේ තියෙන හාකුර. ඉතින් අපේ මේ වගේ පාඩම් ගණනාවක් තියෙනවා ජපන් භාෂාව ඉගෙන ගන්න. ඉතින් ජපන් භාෂාව මුල සිට ඉගෙන ගන්න ළමයට සරලව ඉගෙන ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා අපි ළඟ. ඉතින් ජපන් භාෂාව JLPT N5 අපි මේ මාතෘ මාස පටන් ගන්නවා. අලුත් බැච් එක. ඉතින් ඒකට ඔයාලට සහභාගී වෙන්න පුළුවන්. මේ වගේ ලස්සනට නිපාත ගැන, ග්‍රැමර් ගැන, වාචන ගැන, ඒ වගේම වාක්‍ය ග්‍රැමර් පැටර්න් ගැන, ඒ වගේම දෙබස්, උච්චාරණය ඔය සියලු දේවල් ගැන ගන්නවා. kanji අකුරු ගන්නවා. සියලුම දේවල් ගැන අපි කතා කරනවා. ඉතින් මේ පෙන්නන WhatsApp නම්බර් එකට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් WhatsApp group එකට දැම්ම ඇඩ් වෙන්න සුබ දවසක් වල සුදු දිනකටම